අයිබෝන් යාළුවනේ අද අපි ලෑස්ති වෙන්නේ සුදු පාටට හුරු අරාබි ක්‍රමයට කුකුල් මස් වලින් බත් එක හදා ගන්න ආකාරය. එන්න එහෙනම් අපේ වීඩියෝ එක බලන්න. Join us to cook in the traditional Arabic way. It will be very useful for the new sisters who are coming to Arab countries. Please subscribe and join us. අපි මේකට තෙල් ටිකක් මේ විදිහට දාගත්තා. කපාගත්ත ලුණු මේ විදිහට දාගත්තා. සුදු ලුණු, ඉඟුරු, දෙකට කපලා ගත්තේ. මේ පොඩක් පහලා තියමු විනාඩි 5ක් විතර. මේ අපි ගත්තේ 3-5. මේ කමුන් මේ මොනවාද? කොත්තමල්ලි. ඊළඟට අපි මේකට දාගන්නවා ලුණු. තේ ගෙඩියක් ගත්තා. අවලං කරගන්න. අපිට මේ පැන් එකේ සද්දෙට ඔයාලට ගොඩක් දුරට ඇගෙන්නේ නැතුව ඇති. ඊළඟට අපි තුන පාටි එකතු කරගන්නවා. කවලම් කරගන්න. ඊට පස්සේ මේක වහලා තියමු. විනාඩි 5කින් මේකට වතුර එකතු කරගන්නවා. මේ විදිහට වතුර කුකුල වැහෙන්න වතුර දාන්න ඕනි තමයි. අපේ ගෙදර හදන විදිය තමයි ඉතින් මේ ඔයාලට කියන්නේ. හොද ගන්නවා ඒත් එක්කම කුකුල හැම්බෙන්න තියලා පාල් ටික අපි මෙගෙන්න තියෙනවා. අපි මේ විදියට හැෂු එකට මේ මිදි මෙගෙන්න දාගෙන තියෙනවා. මේ කැරට් මිරිස් මේ විදිහට කපා ගත්තා. ඊළඟට මේ ලුණු මේ විදිහට කපා ගත්තා. අපි මේ හැෂු එක දැන් හදන්න ලෑස්ති. මේ ටික ඔක්කොම එකට දාගත්තා. අපි මේකට තාම මොකුත් දැම්මේ නැහැ. ගින්දර වැඩි කරලා මේ විදිහට තැම්බෙන්න තියන්න ඕනේ. මොකුත්ම තාම දැම්මේ නැහැ අපි. මේ විදිහට අපි තම්බ ගන්නවා මේක. වතුර මොකුත් දැම්මේ නැහැ. අපි මේකට තෙල් ටිකක් දැන් එකතු කරනවා විනාඩි 5කට පස්සේ. මේකට ලුණු සුවල්පයක් එකතු කරගන්නවා.
එන සල් කුඩු ටිකක් ඊට පස්සේ මේ මිදි ටික එකතු කරගන්නවා. ඊළඟට අපි එකතු කරන මේකට හැෂු වලට දාන බහරත් කියන්නේ මේකට. ඒකෙන් තේ භාගයක් දැම්මා. ඔය මොනවද අක්කා? ගම්මිරිස් කුඩු. ඊළඟට අපි මේකට සහ කුඩුයි සප්‍රාණුයි නේද අක්කා? ඒකම දාලා මේ විදියට හොඳින් කලම් කරගන්න. අන්න අපි හැෂු එක හදලා ඉවරයි. මේක අපේ ක්‍රමයට. මේ අපේ ක්‍රමයට. අපේ ගෙදර හදන ක්‍රමයට. ඊළඟට ලෑස්ති වෙන්නේ අපි මරක් එකක් හදාගන්න. ඒකට අපි දැම්ම තෙල් පොට්ටු සුවල්පයක්. ඊළඟට සුදු ලුණු ඉඟුරුයි දැම්මා. කුරුඳු සුවල්පයක් දැම්මා. ඊළඟට මේ කපාගත්ත මේ ලුණු සුවල්පයක්. ඒක හොඳට ටෙම්පරාදු වෙන්න අරින්න. මරක් එකට ගන්න 3 පහ තේ හැඳි භාගයක්, කොත්තමල්ලි තේ හැඳි භාගයක්, තේ හැඳි භාගයක්, මිරිස් තේ හැඳි භාගයක්. ඔයාලා ගෙදර මිරිස් කන්නේ නැත්නම් දාන්න එපා. අපේ ගෙදර කට්ටිය මිරිස් කනවා. 3 5 කුඩු. අපි කියන බහරත් කියලා. අපේ ගෙදරට ගේන්නේ මේ බහරත් එක. මේක මේ විදිහට ටෙම්පරාදු වුණාම පස්සේ ඊළඟට 3 පහ ටික දා ගන්නවා. ඒක හොඳට කවලම් වුණාම මේ තක්කාලි ගෙඩි දෙකක් බෙන්ඩර් කරගෙන ඒකත් මේකට දා ගන්නවා. මේ තක්කාලි සෝස් එකකින් භාගයක් විතර දා ගන්න. තේ හැඳි දෙකක් විතර වගේ. ඊළඟට අපි මේ කොටුවට කපාගත්ත අල ටිකත් මේ එකතු කරගන්නවා. ඊළඟට මේ බොන්චි අපි ඩීපේෂර් එකට දාලා තිබිලා ඒව හොදලා ගත්තා. ලුණු තේ හැඳි භාගයක් විතර අපි දා ගන්නවා. මේක අඬු දෙන්දරේ වහලා තියන්න. ඒක දැන් ටිකක් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේකට කුණු වතුර එකතු කරගන්නවා. මේගොල්ලන්ට හොදි ඕනිනේ. ඒ නිසා වතුර ටිකක් වැඩිපුර දාලා වහලා තියෙනවා. මේ මිරිස් කරලා දාගත්තා. ලොකු මිරිස් කරන් බෙල් පෙපර් එකක් දාලා මේ වහලා තියෙන තව ටිකක් තැම්බිලා තියෙන දැන් හරි. මරක් එකත් හරි. උඩින් ගන්න සෝස් එක හදාගන්න මේ ලෑස්ති. මෑජූන් තේ හැඳි දෙකක් විතර දාගන්න. ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්.
උදුරු උදුරනේ කාලා. ලුණු ස්වල්පයක් එනසල් පවුඩර් ස්වල්පයක් සාපරාන බිත්තක් කුකුල් මස් එකෙන් වතුර ටිකක් කරගත්තේ මේක හොඳට කවලම් කරගන්න කියලා ගොඩට ගන්න මේ අපි හදාගත්ත සෝස් එක මේ කුකුලගේ හොඳට තවරන්න. අපි ඒකට උඩින් මේ තෙල් චුට්ටක් දානවා. පොඩ්ඩක් දාගන්න. අපි මේ හාල් ටික දාන්න ලෑස්ති. සෙල්ලාරම් දාපෝල් දෙගෙඩිය මිරිස් එහෙම මේවා වෙනම අපි ඒවා උඩින් අයින් කරගත්තා. ඊට පස්සේ තමයි හාල් එක දැම්මේ. ඊට පස්සේ ආයේ අලුතෙන් මේ මිරිස් කරල් ලොකු මිරිස් කරල් නෙමෙයි දාගත්තා උඩින් බත් එකට වහලා තියන්න. කුකුල් මාස් එක තාම මදි. අපි මේ හැෂු ටිකක් මේ බත් එක උඩින් දාගන්නවා දැන්. බත් එක ඉතිලා ඉවරයි. ඉන්දර අඩු කරලා තියෙන්නේ. බත් එක්ක කන්න සලාදයක් හදාගත්තා ජෙල්ලි වලින්. ඒක අපි වීඩියෝ කරේ නෑ. මේ විදිහට අපි මරක් එක දාගන්නවා වාජනයකට. අද දවසේ අපේ මෙනු එක තමයි මේ කුකුල් මස් එකත් හරි. මාෂාල්ලා. හැෂු එක අපි මේකට වෙනම දා ගන්නවා. ඊට පස්සේ තමයි බත් එක ඊගාට දාගන්නේ.